welcome back to my YouTube channel. ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. වෙසක් පොයට අපි මොකද කරේ කියලා තමා මේ පළවෙනි වීඩියෝ එකෙන් අරන් ආවේ. දැන් ඉතින් අපි වෙසක් කෝඩු හදනවා. ප්ලාස්ටික් වෙසක් කෝඩු තමා කඩෙන් ගත්තේ. ඉතින් අපි මේවා හදලා ලස්සනට ඇලෙව්වා. පොයේ දවසේ උදේවරුේ තමයි අපි මේ වලවන්න පටන් ගත්තේ. බලන්නකො මෙයත් ඒ ඇස්සේ ඇවිල්ලා අපිට වෙසක් කෝඩු වලවන්න උදව් කරනවා. අපි ලස්සන නෙළුම් මලක් තමයි වෙසක් කෝඩුව වටේට දාගන්න හැදුවේ. කොහොම හිමීට නමලා චූටි පෙති ගොඩාක් එකතු කරලා තමයි ඒ නෙළුම් මල හදාගන්නේ. අපි දැන් මේ ඉක්මනට වෙසක් කෝඩු අලවලා පොඩ්ඩක් ඇවිදින්න යන්න තමා හදන්නේ. අපිට ඇවිදින්න යන්න බැරි වුණා උදේ ඉඳන් කොහෙවත්. හවස් වරුව තමා අපි ඇවිදින්න යමු කියලා හිතාගෙන හිටියේ. ඒ හින්දා අපි ඉක්මනට වෙසක් කෝඩු ටික අලවලා තියලා ඉවර කරලා හවස ඇවිදින්න ගියා. මිහින්තලේ පැත්තට ඇවිදින්න යමු කියලා හිතාගෙන තමා අපි දෙන්න මේ යන්නේ. ඉතින් ටික දවසකින් තමයි අපිට මේම නිවාඩුවක් හම්බුනේ ඇවිදින්න යන්න. හස්බන්ඩ් වැඩ නිසා අපි දෙන්නට කොහෙවත්ම යන්න බැරි වුණා. අපි යන අතරමඟදී හම්බෙන දන්සල් වල එහෙමත් නතර කරලම තමා ගියේ. අපිට මේ ඉස්සෙල්ලාම යද්දී හම්බුණා රොටි දන්සලක්. ඒකේ විනාඩි 15ක් වගේ තමයි ඉන්න උනේ. ඉතින් අපි ඒකෙන් රොටි කාලා තමයි ගියේ. මෙච්චර මේ බඩු ගණන් කාලේ මෙහෙම දන්සල් දෙනවා කියන එකත් ඇත්තටම පුදුමයි. ගොඩාක් පිං එයාලට. මොකද හැමදේම ගණන්නේ මේ කාලේ. ඉතින් එහෙම තියෙද්දිත් මෙහෙම දන්සල් දෙන්න මිනිස්සුන්ට හිත දෙනවා කියන එකම ගොඩාක් වටිනවා. මිහින්තලේ පැත්තට ගියාට අපි දෙන්න මිහින්තලේ කන්ද නගින්න ගියේ නැහැ. ටිකක් සෙනග හිටියා පොයේ දවස නිසා. අපි තිබ්බ දන්සල් වලින් කාලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. රෑ 9 වගේ වුණා අපි දෙන්න ගෙදර එනකොට. ඇවිල්ලා වෙසක් කෝටු දෙකක් එල්ලුවා. ඉතින් මෙතනින් ඉවර කරන්නම් අපේ පළවෙනි vlog එක. පොයේ දවසේ ගත කරපු විදිය. දෙවෙනි vlog එකත් ඉක්මනට අරන් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි.